Hi යාළුවනේ ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි මේ උදේ පාන්දරින් යන්නේ bridal dressing එකක් කරන්න. මට මේ bridal dressing එක සෙට් උනේ රත්නපුර රත්ගඟ කියන ප්‍රදේශයේ. මේකත් මම මැරි කරන්න කලින් ගිය ගමනක්. මේ ඉන්නේ මගේ ලස්සන bride. අපි උදේ පාන්දර මෙයාව ලෑස්ති කරලා තමයි අපි මේ පන්සලට ගියේ. මේ ගමන අපි ගියේ මායි අම්මයි මගේ හොඳම යාළුවයි. ඒ කියන්නේ අපි තුන්දෙනා තමයි මේ ඩ්‍රෙසින් එක කරන්න ගියේ. ඉතින් ඒ නිසා රත්ගඟ පන්සලට අපි තුන්දෙනා තමයි ගියේ. අපි ඩ්‍රෙසින් එක ඉවර වෙලා ගෙදර එන්න හදලා මේ ළඟම තමයි මේ පන්සල තියෙන්නේ රත්ගඟ පන්සල. මේකට කියන පුංචි දඹදිව කියලාත් කියනවා. ඉතින් අපිට හිතුණා මේ පන්සලටත් ගිහින් එන්න ඕනි කියලා. ඔන්න අපි දැන් පන්සලට ආවා. මේ පන්සල ගොඩක් ලස්සන පන්සලක්. ඒ වගේම තමයි මේ පන්සලේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. රත්නපුරේට ආවොත් අනිවාර්යෙන් ඇවිත් යන්න ඕනි තැනක් තමයි රත්ගඟ පන්සල. එහෙම නැත්නම් පුංචි දඹදිව කියලා කියන්නේ. උදේ ඩ්‍රෙසින් එකකටත් එක්ක ආව නිසා අපි කවුරුවත් සුදු ඇඳුම් නම් ඇඳගෙන ආවේ නැහැ. ඒත් අපිට මේ පන්සල බලලා යන්න මාස හිතුණා ළඟටම ආව හින්දා. ඉතින් අපි මේ පන්සලේ ටිකක් ඇවිදින්න හිතුවා ඇවිල්ලා. මල් පහන් නම් කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ඒත් ඉතින් අපි ඇඳගෙන ආපු මේ පාට ඇඳුම් පිටින්ම චුට්ටක් පන්සලේ ඇවිද්දා. අපිට ඒ තරම් මේ පන්සල බලන්න ආස හිතුණා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. එතකොට අර ඉන්නේ මගේ අම්මා. අපි මේ පන්සලට ඇවිත් තියෙනවා මීට කලින්. ඒත් මං ඇවිත් තියෙන්නේ ගොඩක් පුංචි කාලේ. ඊට පස්සේ මේ පන්සල හැදුවට පස්සේ මට මේ පන්සලට එන්න බැරි වුණා. රත්ගඟ පන්සල කියලා කියන්නේ එහෙම නැත්නම් රත්ගඟ කියලා කියන්නේ ගොඩක් ලස්සන පැත්තක්. ඒ කියන්නේ සීතල තියනවා ටිකක්. ඒ වගේම තමයි හරිම ලස්සන වටපිටාවක් තියෙනවා මේ හරියේ. ඒ වගේම තමයි පන්සලත් ගොඩක් ලස්සනයි. මේ බලන්නකෝ. බුදුගේ වටේට මෙන්න මේ විදිහට යන්න පුළුවනි. ගොඩක් ලස්සනයි. මෙන්න මේ විදිහට බිත්තිවල චිත්‍ර ඇඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. ගොඩක් සතුටුයි මේ පන්සල බලන්න අම්මව එක්කන් ඉන්න ලැබුණ එක ගැන. මොකද එයා හැම දෙයකටම මාත් එක්ක මගේ ළඟින්ම ඉන්නවා උපන් දවසේ ඉඳලා. ඉතින් එයා තමයි මගේ හේවණැල්ල. ඒ නිසා මං ගොඩක් සතුටින් හිටියේ එයාව මේ පන්සලට මට එක්කන් ඉන්න ලැබුණ එක ගැන.
රෙසින් එකකදී අම්මා අනිවාර්යෙන් මගේ ළඟින් ඉන්නවා. මං යන හැමතැනම මාත් එක්ක එනවා. ඒ වගේම තමයි මගේ හොඳම යාළුවත් එමයයි. හැම වෙලාවෙම මගේ ළඟින්ම ඉන්නවා දුකට සැපට. ඉතින් ඒ දෙන්නා මට මේ විදිහට මේ ගමනේ එක්කන් ඉන්න පුළුවන් වෙච්ච එක ගැන මගේ හිතට හරිම සතුටුයි. ගිය පැත්තෙන් නෙවෙයි හරිනම් එන්න ඕනි හා පැත්තෙන්. මොකද මේ තියෙන බුදු සිරිත. ගැහැණු කෙනෙකුගේ ජීවිතයේ විවිධ අවදීන් තියෙනවානේ. ඒ ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මගේ යාළුවා මේ පෙන්නන්නේ මේ ප්‍රඥා දශකය කියලා. එතකොට මං ඇමරිකල්ල හිටියේ නැහැ. ඒ හිත තමයි ආයෙක මට පෙන්නන්නේ. එළියට එනකොට පොඩ්ඩක් විතර වැස්ස තදට නෙවෙයි පොඩි වගේ වැස්සක් තිබුණා. ඒ නිසා අපි චුට්ටක් ඒක පායනකම් බුදුගේ ළඟට වෙලා හිටියා. එතකොට ඉතින් මට වෙනදා වගේම මෙන්න මේ වගේ යාළුවෙක් හම්බ වුණා. එයාත් ඉතින් වැස්සට බුදුගේ ළඟට ඇවිල්ලා. දැන් අපි මේ යන්නේ චෛත්‍යයට. රත්ගංග පුංචි දඹදිව චෛත්‍ය ඇතුළට යන්න පුළුවනි.
යන්න අපි දැන් හදන්නේ. මේක ඒ වගේම උඩට නගින්නත් පුළුවනි. මේ චෛත්‍ය ඇතුළෙත් එක එක විදිහේ රූප අඹලා තියෙනවා. එතකොට බිත්තිවල වහලේ චිත්‍ර ඇඳලා තියෙනවා. ගොඩක් දේවල් මේක ඇතුළෙත් බලන්න තියෙනවා. දැන් මම මෙයාලට පෙන්වන්නේ චෛත්‍ය පහළ තට්ටුව. නගින්න පුළුවන්කම තිබුණා. ඒ තුන ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. අපි පන්සල වැඳ පුදාගෙන ඒ වගේම පන්සල බලලා ඉවර වෙලා ගියේ ගඟ බලන්න. අපි චූටි කාලේ ඉඳලම රත්ගංග පන්සල් එනවා නම් අනිවාර්යයෙන්ම ගඟ බලන්න යනවා. ඉතින් ඔන්න ඔහොමයි අපිට නොහිතුව වෙලාවක රත්ගංග පන්සල එහෙම නැත්නම් පුංචි දඹදිව බලන්න යන අවස්ථාවක් උදා වුණේ. ඒ වුණාට අපිට සම්පූර්ණ පන්සල ඇවිදින්න යන වෙලාව මදි වුණා. තව මෙන්න මේ වගේ තැන් තියෙනවා ගොඩක් බලන්න. නොහිතුව වෙලාවක ආවත් අපි ගොඩක් සතුටින් ගියේ. මොකද අපිට ගොඩ කාලෙකින් තමයි රත්ගංග පන්සල් එහෙම නැත්නම් පුංචි දඹදිව පන්සලට එන්න හැකියාවක් ලැබුණේ. ඉතින් මැරි කරන්න කලින් මේ වගේම ගිය ලස්සන තැන් තියෙනවා. වීඩියෝස් ඉස්සරහට ඔයාලට අරන් එන්නම්. එහෙමනම් රත්නපුරේ ආවොත් අනිවාර්යයෙන්ම මේ පන්සලට ඇවිත් යන්න කියලා ඔයාලටත් ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. සුබ දවසක්.